ආදරණීය හදවතක් තියෙන ඔයාලවද නිෂ්කෙල්ල channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඔයාලා වෙනුවෙන් මම පළවෙනියට අරන් ආවේ 2021 රිලීස් වෙච්ච රංග් දේ කියන තෙලුගු චිත්‍රපටිය. ඉතින් ඔයාලගේ සපෝට් එක අපිට ගොඩක් වැදගත්. ඉතින් අපිව subscribe කරලා ඔයාලගේ අදහස් හැම දෙයක්ම අපිට comment කරලා අපිට පොඩි sub එකක් දෙන්න කියලා ඉල්ලනවා. කතාව පටන් ගද්දිම පොඩි කෙල්ලෙක් දෙවියන් ඉදිරියේ අයදිනවා මට මල්ලි කෙනෙක් ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ අක්කගේ ඉල්ලීමත් ඉෂ්ට කරමින් ડોක්ටර් ඇවිල්ලා කියනවා ඔයාලට පිරිමි ළමයෙක් ඉපදුනා කියලා. ඉතින් ඔන්න මේ ඉපදුණු පුංචි කොල්ලා තමයි අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය. ඉතින් මෙයා අපිට එයාගේ කතාව කියනවා. ඉතින් මම ඉපදුනේ 1995 මාර්තු 6 15 වෙනිදා තමයි මං ගෙදර ආපු දවස. ගෙදර උත්සවයක් වගේ සැරසිලා සමහර විටේ මං හින්දා වෙන්නේ නැති කියලා මට හිතුණා. ඉතින් ඇයි මන්ට මේ තරම් වටිනාකමක් දෙන්න කියලා මං හිත ඉන්න අතරේදී මං මාවම කණ්ණාඩියෙන් දැක්කා. ඉතින් පොඩියට හුරතලයට ලස්සනට මං හිටියා. මං මොනතරම් වැදගත් කෙනෙක්ද කියලා ඒ වෙලාවේ මට හිතුණා. මගේ හිනාව හැමෝටම සතුටක් වුණා. මං ඇඬුවොත් ඒක තාත්තට වේදනාවක්. මං හිටගත්තාම ඒක හැමෝටම ලොකු ජයග්‍රහණයක්. උම්මා දෙන්න නම් වැඩිහිටිය අය නම් ගොඩක් හිටියා. ඒත් මගේ වයස කිසි කෙනෙක් හිටියේ නැහැ. ඉතින් දෙවියෝ මට ගෑනු ළමයෙක් දුන්නා නම් කියලා මේ කොල්ලා ඒ වෙලාවේ හිතනවා. ඉතින් ඔන්න මේ අතරදී අර්ජුන්ලගේ අසල්වැසියෝ විදිහට කට්ටියක් පදිංචියට එනවා. ඉතින් මේ කට්ටියත් එක්ක එනවා අනු කියන කෙල්ල. ඉතින් මෙයාගේ අම්මා විතරයි ඉන්නේ තාත්තා නම් ඇක්සිඩන්ට් වෙලා. ඉතින් මෙයාලා අඳුර ගන්න අතරේදී අර්ජුන් මෙයාට අත දීලා මෙයාව අඳුර ගන්නවා. වැඩිහිටියෝ කතා බහ කරලා අඳුර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුනුත් එයාට හම්බෙච්ච ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තමයි කාලය ගත කරන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේදී අර්ජුන් චොක්ලට් එකක් අරගෙන ඒක අනුවට නොදී කණ්ඩ හදනවා එයාගේ තාත්තා දකිනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අර්ජුන්ට මහා හයියෙන් කෑ ගහනවා. ඒක දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් අපිට කියනවා එයාගේ තාත්තා පළවෙනි වතාවට තමයිලු මෙහෙම එයාට කෑ ගැහුවේ. ඉතින් ඒ වෙලාවේදී අනු ඒ චොක්ලට් එක ගත්තට පස්සේ එයා අර්ජුන්ටත් කෑල්ලක් දීලා තමයි කන්නේ. ඉතින් මේක දකින ගෙදර අයගේ දෘෂ්ටිය තුල අනු සුපිරි තරුවක් වුණා කියලත් අර්ජුන් අපිට කියනවා. මේ ගෙවින කාලය තුලදී අනු නිසා අර්ජුන්ට තිබ්බ රසිකාකර්ෂණය වලපල්ලටම යනවා. ඉතින් ඒත් එක්කම අනු ගැන අර්ජුන්ට ඊර්ෂ්‍යාවක් හටගන්නවා. ඉතින් සෛලජා ආන්ටිය කියන්නේ අනුගේ අම්මා තමයි අර්ජුන්ට හිටපු එකම සපෝටර්. 2001 ජූනි 12 මට ගොඩක් වැදගත් දවසක්. මම පළවෙනි පන්තියට ආවා. මං දැන් කම්ප්ලීට් මෑන් කෙනෙක් කියලා අර්ජුන් හිතනවා. ඉතින් අනු ස්කූල් එකට යන්න අදිමදි කරනවා. ඉතින් මේ වෙලාවේදී යාට මොනවද දුන්නොත්ද යන්නේ කියලා අහද්දි අනු කියනවා අර්ජුන් මගේ පන්තියට ආවොත් මං යන්නම් කියලා. ඉතින් ඒ වෙනකන් එයා ගැන තිබ්බ ඊර්ෂ්‍යාව මේ වෙලාවේදී වෛරයක් බවට පත් වුණා කියලා අර්ජුන් අපිට කියනවා. ඉගෙනගත්තු පන්තියේ ආපහු ඉගෙන ගන්න උනා කියන්නේ එයාගේ ඉගෙනීමත් වලපල්ලටම යන්න ගත්තා කියලා අර්ජුන් අපිට කියනවා. ඉතින් අර්ජුන්ගේ ඉගෙනීම් මට්ටම කොයිතරම් විනාශ වුණාද කියනවනම් එයා පොතේ A for apple, B for bapple, C for capel, D for dapple කියලා තමයි ලියලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් තාත්තගෙන් බැනුම් අහා හයිද්දී අනු කියනවා මම පන්තියේ පළවෙනියා වුණා කියලා. ඉතින් මේ වෙලාවේදී තාත්තා අර්ජුන්ට කියනවා අනු දිහා බලලවත් ඉගෙන ගන්න කියලා. ඒ වචන ටික අනාගතයේදී සෑහෙන්න අහන්න වෙයි කියලා අර්ජුන්ගේ හිතේ බයක් ඇති වෙනවා. ඉතින් අනු අර්ජුන්ගේ වැරදි ගෙදෙට්ට මාට්ටු කරලා යාට ගස්සලා එයාම ඇවිත් අර්ජුන්ව සනසනවා. ඉතින් ওই විදිහට අර්ජුන්ගේ පන්ති උඩට යන්න එයාගේ ලකුණු නම් පල්ලෙහාට තමයි ගියේ. ඉතින් ඔන්න රජයේ එක්සෑම් එකක් තියෙද්දි ඒකෙන් අනු හොඳ රෑන්ක් එකක් අරන් ඉන්ජිනියරින් ෆැකල්ටි එකට තේරෙනවා. ඉතින් අර්ජුන්ට නම් ඒ chance එක හම්බෙන්නේ එයාගේ අම්මගේ රත්තරන් බඩු ගස් කරපු නිසා. තාත්තා තව තවත් අනුව බලලා හැදෙන්න කියලා අර්ජුන්ට කොයි වෙලෙත් කියනවා. යුනිවර්සිටි එකේ මේ දෙන්න අවුරුදු 4ක්ම ගත කරනවා. ඉතින් අර්ජුන් නම් එයාගේ මේ ඉගෙනීමේ වැඩ කටයුතු ඕනෑමට එපාවට තමයි කරගන්නේ. ඉතින් ඔන්න මෙයාලගේ ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට් බලන ගමන් තමයි අනු දැන් ඉන්නේ. එයා 95ක ප්‍රතිශතයකුත් එක්ක එක්සෑම් එක පාස් වෙනවා. ඉතින් එයා අර්ජුන්ගේ රිසල්ට් එක බලන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් අර්ජුන් සබ්ජෙක්ට් 5ක් ෆේල් වෙලා ඒ විභාගේ අසමත් වෙනවා. ඉතින් මේක එයා දැනගත්තාම ගොඩක් දුක් වෙයි කියලා අනු කල්පනා කරනවා. ඒ වගේම එයා මේ වෙලාවේ කොහේ ඉන්නවද දන්නේ නැහැ කියලා අනු කල්පනා කරද්දී අපිට පෙන්නනවා අර්ජුන් ඉන්න තැන. අර්ජුන් ලයිබ්‍රරි එකෙන් ලොකු පොත් ගොඩක් ගොඩ ගහගෙන ඒවත් අරගෙන එතනින් එන්න හදනවා. ඉතින් මේ ලයිබ්‍රරි එකේ ඉන්න කෙනා එතකොට කියනවා අවුරුදු 4ක් පුරාවටම ඔයා පාඩම් කරනවා කියලා මගෙන් පොත් අරන් ගියා. මේ බලන්න මේ රාක්කී පුරාම හිස් වෙලා තියෙන්නේ ඔයා ඒ ගෙනියපු පොත් නිසා කියලා. ඉතින් මේ පොත්වලට මොනව වෙන්නේ නැද්ද? අර්ජුන්ගේ ඉන්නවා රස්තියාදුකාරය යාළුවෝ සෙට් එකක්. මෙයාලත් එක්ක එකතු වෙලා අර්ජුන් මේ පොත් ඔක්කොම විකුණනවා.
ඉතින් ඔන්න මේ කට්ටිය මේ සල්ලි එකතු කරගෙන පාටි දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ෆේල් වුණාට දුක ප්‍රකාශ කරලා අනු අර්ජුන්ට මැසේජ් එකක් එවනවා. ඉතින් මේකට තරහ යන අර්ජුන් මේකගේ මගුලේ අනුකම්පාව කියලා ෆෝන් එක පොළවේ ගහන්න හදනවා. ඉතින් යාළුවෝ කියනවා මේ රිසල්ට් එක නැවත පරීක්ෂණයට දාමු. කැම්පස් එකෙක්ම මං එක්කෙනෙක්ව අල්ලගත්තා. එක විෂයකට 5000 ගාණ ගෙවුවොත් අපිට ගොඩ යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේක තාත්තට නොකිය කරමු කියලා යාළුවෝ අර්ජුන්ට අයිඩියා එක දෙනවා. මෙයාලා රෑ හොඳටම බීලා යන ගමන් මෙයාලා තින් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා. අනුගේ අම්මගේ වාහනේ තමයි අර්ජුන් මේ විදියට හප්පන්නේ. ඉතින් කෑමට ගිහින් ඉන්න මේ කට්ටිය ඔක්කොම මෙතෙන්ට ආවට පස්සේ අනු කියනවා අර්ජුන්ගේ ඇස් රතු වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ඇහිලා තාත්තා කියනවා අර්ජුන්ට කටින් පිඹින්න කියලා. ඉතින් බීලා ඉන්නවා කියලා දැනගන්න තාත්තා අර්ජුන්ට හොඳටම බනිනවා. ඉතින් අනු කියනවා බනින්න එපා රිසල්ට් ආපු දුකට වෙන්න තියා බොණ්ඩ ඇත්තේ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි තාත්තා දැනගන්නේ රිසල්ට් ආවා කියලා. අනු 180කුත් එක්ක පාස් වුණා කියලා දැනගන්න ගමන් අර්ජුන් විෂයන් 5කුත් එක්ක ෆේල් වුණා කියලා තාත්තා දැනගත්තට පස්සේ වියදම් කරපු සල්ලි ගැනත් කී අර්ජුන්ට බනිනවා. ඉතින් අනුගේ අම්මා තමයි මේ වෙලාවේදීත් අර්ජුන්ව බේරගන්නේ. නැවත සමීක්ෂණයට දාලා තියෙනවා කියලා අර්ජුන් කිව්වහම අනුගේ අම්මා එකට සල්ලි දෙන්නම් කියලාත් අර්ජුන්ට කියනවා. අර්ජුන්ගේ අක්කයි එයාගේ පුතයි රටේ ඉඳන් එනවා. ඉතින් මේ අක්කා ඇවිල්ලා කියනවා අනු එක්සෑම් පාස් වෙච්ච හින්දා යාට GMAT කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒකට හොඳ කොලෙජ් එකකට යවන්න කියලා. ඉතින් අනුගේ අම්මා කියනවා එයාට ඒව ඕනේ ඒ දේ අර්ජුන්ට නම් හොඳයි කියලා. ඉතින් අනුට කසාදයක් කරලා දෙන්න ඕනේ කියලා අම්මා කිව්වහම කොයි වෙලෙත් ඔය බණේම තමයි කියලා අනු හොඳටම තරහින් ගිහින් එතනින් යනවා. අර්ජුන් එයාගේ අක්කගේ පුතාට උගන්වනවා ආයතනයක ප්‍රධානියෙක් වෙන්න එක්සෑම් ෆේල් වෙන්න ඕනේ. සේවකයෙක් වෙන්න එක්සෑම් පාස් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක අහගෙන ඉන්න අක්කා තරහ ගිහින් අර්ජුන්ට ගහන්න හදද්දි අර්ජුන් අනුගේ පිටිපස්සට ගිහින් ගුටි කන එකෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේදී තාත්තට මේක ඇහිලා ඇයි කියලා හද්දි අර්ජුන්ට GMAT එක්සෑම් එක ගැන කිසිම ගාණක් නැහැ කියලා අක්කා කියනවා. ඉතින් තාත්තා කියනවා ඔය වගේ දේවල් මෙයාට කියන්න එපා. ඕක අනුට නම් කිව්වත් කමක් නැහැ කියලා. ඉතින් හොඳටම තරහ ගිහින් අර්ජුන් එතනින් යනවා. ඊට පස්සේ අනු ගිහින් අර්ජුන්ට කියනවා ඔයා ඒ ගැන හිතන්න එපා. මං ඔයාට උදව් කරන්න. ඒ එක්සෑම් එක හරිම ලේසියි කියලා. යාළුවත් එක්ක සෙට් වෙලා ඉන්න අර්ජුන් යාළුවන්ට කියනවා තාත්තා බැන්නත් මට අවුලක් නැහැ. අරයා මට ටියුෂන් දෙන්නම් කිව්ව නිසා සියදිවි නසා ගන්න හිතෙනවා බං කියලා. ඉතින් හොරෙන් ලිව්ව එක්සෑම් එකෙන් උඹ විෂයන් 5ක්ම ෆේල් වුණා. GMAT කියන්නේ ඊට වඩා ගොඩක් උඩින් තියෙන එකක්. ඒක උඹට හිතා ගන්නවත් බෑ. උඹේ බුද්ධි මට්ටමට ඒක ගැලපෙන්නේ නැහැ කියලා යාළුවෝ කියනවා. අනිත් යාළුවා එතකොට කියනවා මේවටත් ක්‍රම සහ විදි තියෙනවා කියලා. ඉතින් යාළුවන්ගේ කීම අහලා GMAT එකට පාස් වෙන්න ඕනේ එක්සෑම් එක අර්ජුන් නීති විරෝධී විදියට කරගන්න තැනකට යනවා. ඉතින් මෙතනදී අර්ජුන් කියනවා අනු දිහා බලලා ඉගෙන ගන්න කියලා අපේ මහා එක්කෙනා කොයි වෙලෙත් කියනවා මට ඒක නවත්ත ගන්න ඕනේ කියලා. අර්ජුන් අනුව තඹසතේකටවත් ගණන් ගන්නේ නැති වුණාට අනු නම් අර්ජුන් ගැන ගොඩක් හිතනවා. ඉතින් එයා යාළුවන්ට කියනවා මට GMAT එක්සෑම් එක කරන්න උනන්දුවක් නැහැ කියලා. ඉතින් යාළුවෝ ඇයි අහද්දි අනු කියනවා මම පිට රටකට ගියාම එයා මෙහෙ තනි වෙනවනේ කියලා. අනු අර්ජුන් ගැන හිතලා මේ එක්සෑම් එකත් නොකර රට යන්නෙත් නැතුව ඉන්න හිතද්දි අර්ජුන් නම් කියනවා එයාගේ පළවෙනි හතුර අනු කියලා. ඉතින් අනු එයාගේ යාළුවන්ට කියනවා මගේ පළවෙනි යාළුවා අර්ජුන් කියලා. මුළු පවුලම ඉස්සරහා මාව බූරුවෙක් වුණා මම ඒකිට වෛර කරනවා කියලා අර්ජුන් එයාගේ යාළුවොත් එක්ක කියන ගමන් එයා කියනවා මට පේන්න බෑ යාව ඒ නිසාම මම මේ එක්සෑම් එක ගොඩ දාගෙන එයාව අත්හැරලා යනවා කියලා. අර්ජුන් අනුව අත්හැරලා යන්න හිතුවත් යාළුකමට එහා ගිය බැඳීමක් හිතේ තියන් ඉන්න අනු එයාගේ යාළුවන්ට කියනවා හිතට එයා ගොඩක් ලං වෙලා ඉවරයි. එයාව අත්හැරලා මට ඉන්න බෑ කියලා. ඉතින් අනුගේ යාළුවෝ මේ ගැන තේරිලා කියනවා එහෙනම් ඔයා අර්ජුන්න බඳින්න එතකොට එයා ඔයා ළඟින්ම ඉදීනේ කියලා. ඉතින් ඔන්න මේ අතරදී අනු එක සිදුවීමක් දකිනවා. අනුට ඒ පිරිමි කෙනා ගැන ගොඩක් කේන්ති ගිහින් අර්ජුන්ට කතා කරලා මෙයා මට කරදර කරන්න හැදුවා ඔයා මෙතෙන්ට ඉක්මනට එන්න කියලා අර්ජුන්ට කියනවා. මෙච්චර වෙලා අනුට අනුම්පද කිව්ව අර්ජුන් එතනින් යයිද? ඔව් එයා යනවා. මොකද එයාගේ අප්පොච්චා ඊළඟ කෝල් එකෙන් කතා කරලා එයාට ಜಾති යමතනවා කියලා අර්ජුන් හොඳටම දන්න නිසා. තමන්ගේ වීරයා එනවා දකින්න අනු මොකද වෙන්නේ කියලා යාළුවන්ට බලන් ඉන්න කියනවා. ඉතින් වැඩ වගේ එතෙන්ට එන අර්ජුන් මං තනියම මේ සේරටම ගහන්න කොහොමද අහලා මෙතනින් යන එක තමයි ඇඟට ගුණ කියලා අනුවත් ඇදගෙන යනවා. ඉතින් අනු අද දෙනවා ඉන්න කියලා. ඒත් අර්ජුන් එක අහන්න නැතුව එතනින් යනවා. යන කෙනාට යන්න නොදී අර මිනිස්සයා අර්ජුන්ට කතා කරලා කියනවා "ඒයි චොක්ලට් බෝයි ඔයාට කිසි දෙයක් කරගන්න බැරි පාටයි ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව අපිට දීලා යන්න අපි බලා ගන්නම්" කියලා. ආයෙම හැරිලා එන අර්ජුන් සැප කනේ හිටින්න මේ සෙට් එකට හොඳට නෙලනවා. ඉතින් මේක දකින අනු නම් මේ මොහොත ගොඩක් ෆන් එකේ බලාගෙන යාගේ යාළුවන්ටත් ඩිෂුම් ගගා තට්ටු කර කර හොඳට මේ මොහොත රස විඳිනවා.
අර්ජුන් මේ කට්ටියට ගහන්න නැත්තේ ඇයි? ඔයාලා හිතුවේ ආදරේ නිසා කියලාද? නෑ අර්ජුන් මෙහෙම කරන්නේ අනුව එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට මේ මිනිස්සු අඳුන්ලා දීපු හින්දා. ඉතින් කවදාවත් ආයෙ නම් එහෙම දෙයක් කියන්න එපා කියලා අර්ජුන් එතනින් යනවා. අනු මේ උන දෙයට සතුටු වෙලා යාළුවන්ට කියනවා ඔයාලා කිව්වා හරි. එයා මගේ යාළුවා නෙවෙයි මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. කොලේජ් එකේ අන්තිම දවසේදී එක කෙල්ලෙක් අර්ජුන්ගේ නම්බරේ ඉල්ල ගන්නව අනු දැකලා ඒ කෙල්ලගේ ෆෝන් එක අරගෙන පොළොවේ ගහනවා. ඉතින් අර්ජුන් කොයිතරම් තරහක් අනු ගැන හිතේ තියන් හිටියත් අනු නම් අර්ජුන් ගැන වෙනම විදිහකින් හිතන්න පටන් අරගෙන තමයි දැන් ඉන්නේ. අර්ජුන් ෆේල් වෙච්ච විභාගේ සමත් වුණ සතුට ගෙදර අය විඳිමින් ඉද්දි අනුගේ අම්මා කියනවා අර්ජුන්ට GMAT එකක් කරගන්න කියලා. ඉතින් අනු ඒ වෙලාවේදී කියනවා එහෙනම් මාත් කරනවා කියලා. කසාදයක් බැඳගෙන ඇතිතරම් ඉගෙන ගන්න කියලා අනුගේ අම්මා කිව්වහම අනු මේ වෙලාවේදී ගොඩක් දුක් වෙනවා. ඉතින් අර්ජුන් එයාගේ මූණ දැකලා ඒකෙන් ලොකු තෘප්තියක් ලබනවා. GMAT එක කරගන්න ඕන එක්සෑම් එකත් අර්ජුන් හොරෙන් කරන හින්දා ඒකට සල්ලි යාට ඕනේ වෙනවා. ඉතින් අනුගේ අම්මගෙන් ආයෙම ඉල්ලුවට එයා කියනවා මේ දවස්වල නම් සල්ලි අමාරුයි කියලා. ඉතින් අර්ජුන් එළියට ආපුවාම අනු එතෙන්ට ඇවිල්ලා එයා ළඟ තියෙන සල්ලි අර්ජුන්ට දෙනවා. අර්ජුන් මේ එක්සෑම් එකත් ඉහළින්ම පාස් වෙන හින්දා එයාගේ තාත්තා එයා වෙනුවෙන් ලොකු උත්සවයක් ලෑස්ති කරනවා. තාත්තගේ මූණේ තියෙන සතුට දකින අර්ජුන් දන්නවා එයා මේ කරේ වංචාවක් කියලා. ඒත් අර්ජුන් මේ වෙලාවේදී මේක අමතක කරලා ඕක මොකද්ද කියලා රිලැක්ස් එකේ ඉන්නවා. හැමෝම පාටියේ විනෝද වෙද්දි චින්ටු විතරක් පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් අර්ජුන් මෙයාව දැකලා ගිහින් කතා කරනකොට මෙයා අහනවා ඇයි මාමා ඔයා මට බොරු කිව්වේ එක්සෑම් ෆේල් වුණාම සමාගමක බොස් වෙන්න පුළුවන් කියලා ඔයායි එක්සෑම් පාස් වුණේ කියලා අහනවා. ඉතින් ඊට පස්සේ මේ කොල්ලා කියනවා මන් දාන සමාගමේ ඔයාට ජොබ් එකක් දෙන්න ඒ නිසා දුක් වෙන්න එපා කියලා. අනු තනියම පැත්තකට වෙලා ඉන්නවා දකින අර්ජුන් එයාව නොදැක්කා වගේ එතනින් යන්න හදනවා. ඉතින් අනු එයාට කතා කරලා කියනවා අම්මා මට බඳින්න කිව්වට මට බඳින්න ආසාවක් නැහැ. මට ඕනේ ඉගෙන ගන්න. මට ඔයත් එක්ක ඉන්න ඕනේ අර්ජුන් කියලා අනු කියනවා. ඉතින් අම්මත් එක්ක කතා කරලා මොනවත් කරන්න බැරිද මාව දාලා යනවද කියලා අනු අර්ජුන්ගෙන් අහද්දි එයාගේ හිත තේරුම් ගනී කියලා තමයි අනු මේ වෙලාවේදී හිතන්නේ. ඒත් අනු කිව්ව කිසිම දෙයක් ගානකටවත් නොගෙන අර්ජුන් එතනින් යන්න යනවා. GMAT එකට යුනිවර්සිටි එකක් තෝරගද්දි අර්ජුන්ට වඩා ලකුණු වැඩි දෙන්නෙක් ඉන්න නිසා අර්ජුන්ට වේටින් ලිස්ට් එකේ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ලකුණු වැඩි දෙන්න අතර අනුත් ඉන්නවා. මොකද අනු මේ ආයතනයට ඇවිල්ලා අර්ජුන් යන කොලේජ් එකටම එයාට සීට් එකක් ඕනේ කියලා එයාව සර්ප්‍රයිස් කරන්න එයාට නොකිය මේ දේ කරන්න ඕනේ කියලා මේ ආයතන ප්‍රධානියාට කියනවා. ලිස්ට් එකේ ඉන්න කෙනෙක් අයින් වුණොත් විතරයි අර්ජුන්ට chance එකක් හම්බෙන්නේ කියලා අර්ජුන් දැනගන්න නිසා එයා අනුගේ ගමන නවත්තන්න අනුගේ අම්මට මේ විස්තරේ ගිහින් කියනවා. ඉතින් අනු මේකට ඇප්ලයි කරා කියලා දැනගත්තාම අම්මට ගොඩක් තරහ යනවා. අනුට ඕන උනේ අර්ජුන් එක්කම ඉන්න. ඉතින් කොහොම හරි අම්මයි අනුයි අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේදී අම්මට ඇඟිල්ලක් දික් කරලා අනු කියනවා මේක මගේ ජීවිතය, මගේ අධ්‍යාපනය, මගේ කැමැත්ත, මගේ අනාගතය. ඔයාට කිසිම සම්බන්ධයක් නැහැ කියලා අම්මත් එක්ක අනු කියව ගන්නවා. ගින්න උලලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න අර්ජුන් එයාගේ කොලේජ් ජීවිතය ස්ථිර වෙන සතුට විඳිනවා. අනු තවදුරටත් කියනවා එයාට කොලෙජ් එකට ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඉතින් අම්මා කියනවා මං නම් ඔකට ඇතුළුනත් සල්ලි දෙන්නේ නැහැ. මං එපා කියන දේම කරන්න ඔයාට ওই තරම් උවමනාවක් තියෙන්නේ ඇයි? මං මැරුණට පස්සේ තමයි ඔයාට ඔය එක්සෑම් එක කරන්න වෙන්නේ කියලා අම්මා කියනවා. ඉතින් මේ වෙලාවේදී අනු කියනවා එහෙනම් මැරෙන්න කියලා. ඉතින් අර්ජුන්ගේ තාත්තට හොඳටම තරහ ගිහින් අනුට කනේ පාඩක් දෙනවා. අර්ජුන් මේ වෙලාවේදී හිතුවට වඩා දෙයක් වුණා කියලා කල්පනා කරමින් ඉද්දි අනු එයා ළඟට ඇවිල්ලා අහනවා මම මොකද අර්ජුන් දැන් කරන්නේ කියලා. අනු ගැන කිසිම හැඟීමක් නැති අර්ජුන් මේ වෙලාවේදී කියනවා වැඩිහිටියන්ගේ හිතරිත් දන්නේ නැතුව ඔයා කසාද බඳින්න කැමති වෙන්න කියලා. ඉතින් අනු ඒ වෙලාවෙදිම එයා බඳින්න කැමතියි කියලා කියනවා. ලොකු පීඩනයක් හිතේ තියාගෙන අනු කසාදෙට ලෑස්ති වෙනවා. ඉතින් ගෙදර හැමදේම සූදානම් වෙවි තියෙද්දිත් අනුගේ අවධානය නම් තියෙන්නේ අර්ජුන්ගේ දිහාවට විතරයි. අනු අතීතයට ගිහින් පුංචි කාලේ ඉඳන් අර්ජුන් එක්ක ගත කරපු කාලේ මතක් කරනවා. මූණේ කිසි හිනාවක් නැතුව අනු මංගල චාරිත්‍ර කරන වෙලාවෙදිත් ඉන්නවා. ඉතින් මේ වෙලාවෙදී එකපාර හැමෝම මවිතයටපත් කරලා අනු එතනින් නැගිටලා යනවා. ඉතින් මොනව වෙයිද? අර්ජුන් ඉන්න පැත්තට දුවගෙන යන අනු එයාව තදින් වැළඳ ගන්නවා. ඊට පස්සේ හැමෝටම පේන්න අර්ජුන්ව අනු කිස් කරනවා. අත්ඇඟිලි බැඳගෙන අර්ජුන් එතනදී කලන්ත දාලා වැටෙනවා. උදේම අම්මා අනුට කනට ගගහ මේ ගැන ප්‍රශ්න කරනවා. මොන මොඩයාද ආයෙ මේ කිව්ව බඳින්න කියලා. අම්මා ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නේ. ඉතින් ඔන්න අර්ජුන්ගේ ගෙදර අයත් මෙතෙන්ට ආවට පස්සේ මේ ප්‍රශ්නේ අම්මා අහද්දි හැමෝම අර්ජුන් දිහා බලනවා. ඉතින් මේ කට්ටිය ගොඩක් දැන ඇඳුරුම් පවුල් දෙකක් හින්දා මෙයාලා කැමති වෙනවා අර්ජුන්ව බඳලා දෙන්න අනුට.
ඔය දෙන්න බඳින එක තමයි සාධාරණ කිව්වහම අර්ජුන් කියනවා එතකොට මට වෙන්නේ ඒකෙන් අසාධාරණයක් කියලා. ඉතින් අනු මේ වෙලාවේදී කියනවා මම බඳිනවා නම් බඳින්නේ අර්ජුන්ව විතරයි කියලා. නොතේරුම්කමට දෙවියන්ගෙන් ඉල්ලපු ගර්ල් ෆ්‍රෙන්ඩ්ව අර්ජුන්ට සූදානමක් නැතු වුණත් මේ වෙලාවේදී කසාද බඳින්න වෙනවා. අනු ගැන කිසිම ආදරයක් නැති අර්ජුන් මංගලරයත් අමතක කරලා පොඩි කොල්ලවල්ලගෙන ගේම් ගහ ඉන්නවා. ඉතින් තාත්තගේ කීමට තමයි අර්ජුන් කාමරේටත් යන්නේ. අර්ජුන් කොහොම වෙතත් අනු නම් ගොඩක් සතුටින් නේද ඇත්තේ. ඉතින් ඔන්න අර්ජුන් කාමරේට ගියාට පස්සේ අර්ජුන් කියනවා මගේ ජීවිතේ එහෙමම අපායක්ම කරලා දැම්ම ඔයා කියලා. ඉතින් අනු මේ වෙලාවේදී අහනවා එහෙනම් ඇයි ඔයා මගේ ජීවිතේ විනාශ කරන්න හැදුවේ කියලා. අර්ජුන්ට ඕන උනේ අනුව අත්තරගන්න. ඉතින් එයාව ලිස්ට් එකෙන් අයින් කරපු මේ සිදුවීම් හැම දෙයක්ම අර්ජුන් එයාගේ යාළුවොත් එක්ක කතා කර ඉන්නවා අනුට ඇහිලා තියෙනවා. ඉතින් අනු මේ හැම දෙයක්ම කරේ ප්ලෑන් කරලා කියලා අර්ජුන්ට කියනවා. අම්මට කේලම් නොකිය මට පොඩ්ඩක් හරි මේ දේ ගැන කිව්වනම් මං ඔයා වෙනුවෙන් එක්සෑම් එක අතාරිනවා කියලා අනු කියනවා. ඉතින් කමක් නැහැ කොහොම හරි දැන් දෙන්නටම එක්සෑම් එක කරන්න පුළුවන් කියලා අනු කියලා ගෙදර අයට මේ දේ ගැන දැනගන්න ඕනේ නැත්තම් ඔයා මං කියන විදිහට ඉන්න ඕනේ කියලා අනු කියනවා. ඔයාගේ නිදහසට දන්වැලක් දැම්මා යතුර මගේ අතේ තමයි තියන් ඉන්නේ කියලා අර්ජුන්ට බිම නිදා ගන්න කියලා අනු කියනවා. ඊළඟ දවසේ උන දේවල් ගැන යාළුවොත් එක්ක කතා කරන අර්ජුන් ලිස්ට් එකේ ඉන්න අනිත් කෙනාව ලිස්ට් එකෙන් අයින් කරන්න කතා කරගන්නවා. මොකද අනුගේ බ්ලැක්මේල් එකෙන් බේරෙන්න නම් දෙන්නටම එක කොලෙජ් එකක් සෙට් කරගන්න ඕන නිසා. GMAT එක කරන්න මේ දෙන්න අක්කත් එක්ක පිට රටට යනවා. ඉතින් මේ රටට ගියාට පස්සේ අනුයි අර්ජුනුයි ඉන්න එක ගෙදරක. ඉතින් අනුගේ වැඩකාරයෙක් වෙලා තමයි අර්ජුන්ට මේ ගෙදර ජීවත් වෙන්න වෙන්නේ. මේ දෙන්න ෂොප් එකක ඉන්න අතරේදී අර්ජුන් අර යාළුවොත් එක්ක එකතු වෙලා ලිස්ට් එකෙන් අයින් කරපු අනිත් ස්ටුඩන්ට්ව දකිනවා. ඉතින් අර්ජුන් මේ කෙනා අඳුරගෙන එයාට බනිද්දි අර්ජුන් කියනවා එයාට කොලෙජ් එකක් හොයලා දෙන්නම් කියලා. ඉතින් ඉන්න තැනක් නැති නිසා මෙයාව ගෙදරටත් එක් කරගෙන එනවා. කොලෙජ් එකේ පාටියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන්ට නිදහසේ ඉන්න හොඳ chance එකක් හම්බ වෙනවා. ඉතින් අර්ජුන් කෙල්ලෙක්ට ලං වෙලා ඉන්නවා දකින අනු හොඳටම බොනවා. ඉතින් ඊට පස්සේ අර්ජුන්ට පේන්න අනුත් නටනවා එක කොල්ලෙක් එක්ක. අනුත් එක්ක නටනේ කොල්ල අනුව වැරදි විදිහට අල්ලනවා. ඉතින් තරහ යන අනු අර්ජුන් ළඟට ඇවිල්ලා එයාත් එක්ක නටන කෙල්ලට මේ ඉන්නේ මගේ කසාද මිනිහා කියලා අර්ජුන්වත් අදගෙන ගෙදර එනවා. අනු කියනවා නොදැක්කා වගේ හිටියට මං අර කොල්ලත් එක්ක නටද්දි වාට ඉරිසියා හිතුණා නේද කියලා. අර්ජුන් කියනවා වැඩේම ඉරිසියා කරන්න නටන්න බැරි නම් නිදා කියලා අර්ජුන් කතාව නවත්තනවා. ඉතින් අනුන්ට තේරෙනවා එයා කියන්න හදපු දේ. මොකද්ද කිව්වේ කිය අනු අර්ජුන්ට ගගහා ඒ කිව්ව දේ අහගන්න හදනවා. අර්ජුන්ගේ පස්සෙන් එලවෙලව හිටපු අනු අන්තිමේටම අර්ජුන්ට මෙල්ල වෙනවා. ඉතින් එදා රාත්‍රියේ මගහැරුණු මංගල රාත්‍රියේ මේ දවසේදී මේ දෙන්න ගත කරනවා. ඊළඟ දවසේ උදේ ඉඳන් අනුගේ හැසිරීම වෙනස් වෙනවා. අර්ජුන්ට තවදුරටත් වැඩකාරයෙක් වගේ වැඩ කරන්න වෙන්නෙත් නැහැ. ඉතින් අර්ජුන් මේ දේවල් නම් කිසි දෙයක් ගණන් ගන්නෙ නැහැ. එයාට කලින් දවසේ උන දේවල් මොනවද කියලාවත් ගාණක් නැහැ වගේ තමයි එයා හැසිරෙන්නේ. කොලෙජ් එකේදී අනු හිතනවා ලැජ්ජ වෙන්නේ මොකද ඒ අර්ජුන්නේ වෙන කවුරුත් නෙවෙයිනේ කියලා. මේ වෙලාවේදී අනු අර එදා නටපු කොල්ල එතෙන්ට ඇවිල්ලා අනුට ආයමත් ලං වෙන්න හදනවා. ඉතින් ඒ මිනිහයාගෙන් බේරිලා අනු එද්දි අනු දකින්න අර්ජුන් ඉන්නවා. එයාවත් මගහැරලා අනු එතනින් යනවා දකින්න අර්ජුන් දකින්නමර කොල්ලත් අනු හිටපු තැන ඉඳන් එළියට එනවා. අර්ජුන් ආයෙම අනු ඉන්න තැනට ගිහිල්ලා එයාව එක් කරගෙන අර කොල්ලා ඉන්න තැනට යනවා. ඊට පස්සේ උන දේ කියන්න කියලා අනුට කියලා ඒ කොල්ලට හොඳටම ගහලා අර්ජුන් අනුට කියනවා මින් පස්සේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න කියලා. මේ උන දේවලුත් එක්ක අපිටත් හිතෙනවා නේද අර්ජුන් දැන් අනුට ආදරේ ඇති කියලා. එහෙනම් අපි බලමුකෝ කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනු දැනගන්නවා එයා ප්‍රෙග්නන්ට් කියලා. එයා ගොඩක් සතුටින් මේක අර්ජුන්ට කියන්න යනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් කියනවා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා. ඉතින් අනු කියනවා මටත් එහෙමයි. කමක් නැහැ ඔයා මුලින් කියන්නකෝ කියලා අර්ජුන්ට අවස්ථාවක් දෙනවා. ඉතින් මට නම් හිතෙන්නේ අනු මේ අවස්ථාව නොදුන්න නම් හොඳයි කියලා. අර්ජුන් අහනවා අනු ඔයා සතුටින්ද ඉන්නේ කියලා. ඉතින් අනු කියනවා ඌ මං ගොඩක් සතුටින් ඉන්නේ කියලා. අර්ජුන් කියනවා මං නම් එහෙම නෙවෙයි. මොකද ඔයා මගෙන් පලිගන්න හිතාගෙන නේද මාව කසාද බැන්දේ? කැමැත්තකින් නෙමෙයිනේ. එහෙම ඉන්න එක හරි නෑ අනු ඊයේ වුණ දේවලුත් එක්ක තමයි මම මේ දේවල් කියන්නේ කියලා අර්ජුන් කියනවා. ජීවිත කාලෙම ඔයත් එක්ක ඉන්න බය හිතෙනවා අනු කියලා අර්ජුන් කියද්දි ලොකු ආසාවකින් දෙයක් කියන්න බලාගෙන ආපු අනු මෙහෙම කියනවා. ඔයා බය වෙන්න එපා අර්ජුන් එදා රෑ උනේ ඇක්සිඩන්ට් එකක්. ඔයයි මායි දෙන්නම බීලා කරේ ලොකු වැරද්දක්. අපේ විවාහය පහසුව වෙනුවෙන් කරපු දෙයක් විතරයි කියලා අනු කියනවා.
මගේ ඕනකමටයි අර්ජුන් මං ඔයාව පාවිච්චි කරේ. ඔයාට බේරෙන්න බැරි නිසා මාව දරන් ඉන්න ඇති. තවත් එහෙම දරාගෙන ඉන්න වෙන්නේ නැහැ. මම ඉගෙනගෙන ඉවර වෙලා ඊළඟ තප්පරේම ඔයාට දික්කසාද දෙන්නම් කියලා අනු දුකෙන් කියනවා. ඉතින් අර්ජුන් මේක අහන් ඉඳලා පුදුම විදියට ඒක ගැන සතුටු වෙනවා. සුභාරංචි අසුභාරංචියක් කරගෙන අනු ගෙදර එනවා. ඉතින් ඔන්න අනු දැන් ප්‍රෙග්නන්ට් නිසා එයාට ගොඩක් බඩගිනි ඇති වෙනවා. එයා ගොඩක් කනවා. ඉතින් අර්ජුන්ට මේක ප්‍රශ්නයක් හින්දා මෙයා ඒක ඇයි කියලා අහද්දි අර්ජුන්ගේ අක්කා කියනවා එයා ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් අනු මේක අර්ජුන්ට කියලා තිබ්බේ නැති නිසා අර්ජුන් මේ වෙලාවේදී පුදුම වෙනවා. ඉතින් මේ ගැන දැනගන්න අර්ජුන් අනු ළඟට ඇවිල්ලා එයාගේ බඩට අතින් තට්ටු කරලා මට මේක ඕනේ නැහැ කියලා කියනවා. ඉතින් හොඳටම කේන්ති ගන්න අනු කියනවා ඔයාට ඕන නැති වුණාට මට ඕනේ මම මෙයාව තියාගන්නවා කියලා. මේ හැමදේම කරේ ඕනකමින් නේද මට ජීවිත කාලෙම වද දෙන්න හිතාගෙන දික්කසාදෙට කිසිම අදහසක් ඔයාට නෑ නේද කියලා අර්ජුන් කියනවා. උගලකට අහු කරගෙන කසාද බැඳගෙන මාව පොළඹලා ගැප් කරගත්තා කියලා අර්ජුන් කියනවා. අනුට හොඳටම කේන්ති ගිහින් අර්ජුන්ට කනට එකක් ගහලා කියනවා දරුවා පාවිච්චි කරලා ඔයාව තියාගන්න තරම් මට ඕන කමක් නෑ. මං ඔයාට දික්කසාද දෙනවා මේ දරුවා මගේ වගකීමක් මිසක් ඔයාගේ නෙවෙයි කියලා අනු කියනවා. ඒ වගේම දරුවගේ තාත්තා කියලා අස්සන දාන අවස්ථාවවත් ඔයාට දෙන්නෙත් නැහැ කියලා අනු අර්ජුන්ට කියනවා. අර්ජුන්ගේ කිසිම උදව්වක් නැතුව අනු මාස ගාණක්ම යනකම් එයාගේ වැඩ තනියම කරගන්නවා. ඉතින් මේ දෙන්න අතර තියෙන ප්‍රශ්න දැනගෙන අම්මලත් මේ රටට එනවා. අර්ජුන්ගේ අම්මා කට්ටියට බෙදලා දෙන්න අයිස්ක්‍රීම් කප් එකක් අරන් එනවා. ඉතින් මේක ඉවර වෙලා කියලා අම්මා කිව්වහම අර්ජුන් එකපාර කියනවා ඕක මෙයා කාලා දාන්න ඇති කියලා. ඉතින් අර පොඩි ළමයා කියනවා පුංචි කෑවේ නෑ මම තමයි කෑවේ කියලා. අනුගේ හිතට මේ කිව්ව දේ ගොඩක් වදිනවා. ඉතින් එයා කියනවා මේ කාලෙදි දොළ දුක කියන දේ එනවා. කොයි වෙලෙත් කනවා කියලා කියවනවා කියලා අනු එතනින් නැගිටලා යනවා. අර්ජුන් තාත්තට කියනවා මට දැම්ම බබෙක් ඕනේ නෑ කියලා. ඉතින් තාත්තා කියනවා ඒක තීරණය කරන්න අයිතිය තියෙනවා ගෑනු කෙනාට. ඒ දැරිවිය ගත්ත තීරණයට එයාගේ හැඟීමට ගරු කරන්න කියලා අර්ජුන්ට කියනවා. අනිත් පැත්තෙන් අනුගේ අම්මා අනුට කතා කරනවා. ඉතින් අනුට කියනවා රණ්ඩු වෙන එක සාමාන්‍යයි. ඊළඟ වතාවේදී රණ්ඩු කරාම දිනන්න බලාගෙන නැතුව එකතු වෙන්න බලාගෙන මේ දේවල් කරන්න කියලා. අම්මලා බයෙන් ඉන්න නිසා අනු අර්ජුන්ට කියනවා එයාලා ඉන්න කාලෙදිවත් අපි සාමාන්‍ය විදියට හැසිරෙමු කියලා. අර්ජුන්ට එයාගේ ගෙදර නැවතිලා ඉන්න යාළුවත් එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් කියනවා එයා මට කියනවා අම්මලා ඉන්නකන් සාමාන්‍ය විදියට හැසිරෙන්න කියලා. ඒත් මට එහෙම කරන්න බෑ. මොකද මාට එයාව දකින්න වෙලාවක් නැත්තම් රතු කට්ටට යනකම් කේන්ති යනවා. ඉතින් මං කොහොමද සාමාන්‍ය විදියට ඉන්නේ? එයා නිසා මං ගොඩක් විඳවනවා කියලා අර්ජුන් කියනවා. යාළුවා මේ වෙලාවේදී අර්ජුන්ගෙන් අහනවා ඔයා නිසා මං සැපද වින්දේ කියලා. හොඳ කොලෙජ් එකකට යන්න තිබ්බ chance එකක් නැති කරගෙන පිට රටකට ඇවිල්ලා හිඟන්නෙක් වගේ වැඩ කර ඉන්න මට ඔයා එක්ක තිබ්බ ඒ කේන්තිය අමතක කරලා මේ වෙලාවේදී ඔයත් එක්ක hina වෙලා කතා කරන්න පුළුවන් නම් ඔයාට බැරියයි ටික දවසකට එයාත් එක්ක වුණ දේවල් අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න කියලා මේ යාළුවා අර්ජුන්ගෙන් අහනවා. අර්ජුන් මට බෑ කියලා කියද්දි අපි කවුරු හරි එක්ක තද කේන්තියෙන් ඉන්නකොට එයා එක්ක ගෙවුණු එක මිහිරි මතකයක් හරි මතක් කරලා බැලුවොත් ඒ කේන්ති එක තප්පරෙන් නැති වෙනවා කියලා යාළුවා කියනවා. අපි දෙන්න අතර කිසිම මතකයක් නැහැ. ඉතින් අරුන්ගේ උත්තරේ වෙන්නේ ඒක. මේ වෙලාවේදී යාළුවා කියනවා වෙන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨ යාළුකම ඇතුලේ ජීවිතේ එකපාරක් හරි ඔයාලා රණ්ඩු වෙලා ඇති. මොනතරම් දරුණු හතුරු දෙන්නෙක් වුණත් ජීවිතේ එක වෙලාවකදී හරි අතට අත දීලා තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න සහෝදරයා කියලා යාළුවා එතනින් යනවා. අපි බලමු යාළුවාට අර්ජුන්ගේ හිත වෙනස් කරන්න පුළුවන් වේද කියලා. අනු චින්ටුත් එක්ක බබාගේ දාංගලය බල ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් එතෙන්ට ආවහම චින්ටු යාගේ අතින් ඇදන් ඇවිල්ලා බබා පයින් ගහන හැටි බලන්න කියනවා. ඉතින් මේ වෙලාවේදී චින්ටු අර්ජුන්ට එයාගේ බබාව දැනෙන්න ඉඩක් හදලා දෙනවා. අර්ජුන්ට මේ වෙලාවේදී පුදුමාකාර හැඟීමක් දැනෙනවා. ඉතින් මෙතෙන්ට අම්මලා ඇවිත් අර්ජුන්ට කියනවා අනුගේ බෙහෙත් ටික අරන් එන්න කියලා. ඉතින් ඔන්න මේ කතාවේ ආදරවන්තයාගේ චරිතය මතුවෙන්න පටන් ගන්නෙ මේ සිදුවීමුත් එක්ක. බෙහෙත් ටික ගන්න යන අර්ජුන් දකිනවා අනු මේ දෙන්නගේ මතක එකතු කරලා තියෙන තැනක්. ඉතින් මේ වෙලාවේදී යාළුවා කිව්ව විදිහට අනුත් එක්ක රණ්ඩු වුණ තැනුයි එයා එක්ක ගෙවිච්ච මිහිරි මතකයි අර්ජුන්ට හිමීට මතක් වෙනවා. ඉතින් මුලින්ම මේ හතුරට අතට දීපු දවසේ ඉඳන් හැම මතකයක්ම අර්ජුන්ට ටිකෙන් ටික මතක් වෙනවා. අර්ජුන් අනුට දුන්න වේදනාවල් නිසා අනු නම් එයාගේ කේන්තිය පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් අර්ජුන් දැන් අනු ගැන හිතන්න පටන් අරන් හින්දා එයා ගෙදර අයටත් පේන්න ගොඩක් සතුටින් අනුත් එක්ක ඉන්නවා. පවුල කට්ටිය එයාලගේ හිත බැඳිච්ච තැන් ගැන කතා කර ඉද්දි චින්ටු අහනවා මාමා ඔයාගේ පළවෙනි ක්‍රෂ් එක මොකද්ද කියලා. ඉතින් අර්ජුන් කියනවා මගේ පළවෙනි ක්‍රෂ් එක තමයි අනු කියලා. අනු බලාපොරොත්තු නොවුනත් අර්ජුන් දැන් අනුගේ ඕනෑපකම් ඉෂ්ට කරන්න බැඳිලා ඉන්නවා.
අර්ජුන්ගේ ගෙදර හිටපු යාළුවාට කොලේජ් එකක් හම්බෙනවා. ඉතින් මේ සතුටට මේ දෙන්න සෙට් වෙනවා. ඉතින් ගෙදර කවුරුත් නැති වෙලාවෙදි මේ දෙන්න බොන හින්දා තාත්තලා එනවා දැක්ක ගමන් මේ දේවල් අස් කරන්න එතනින් පල්ලෙහාට විසික් කරනවා. ඉතින් තාත්තලා ගේ අස්සට එද්දි මේ කට්ටිය විසික් කරපු බීම ಜಾති ඔක්කොම නාගෙන තමයි එන්නේ. තාත්තා අර්ජුන්ට ගහන්න පන්නද්දි අනූට මුවා වෙලා කලින් සැරේක වගේම අර්ජුන් එතනින්ද බේරෙනවා. හදිස්සියෙම අර්ජුන්ට එන්න කියන අනු කියනවා ළමයා හම්බෙන්න දින දුන්නා කියලා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් ගොඩක් සතුටු වෙනවා. ඒත් එක්කම අනු අර්ජුන් අතට පේපර්ස් වගේක් දෙනවා. මේ ඩිවෝස් පේපර්. ඉතින් අපේ සම්බන්ධය ඉවරයි අර්ජුන් කියලා අනු කියනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ කියන අර්ජුන් අනු එක්කන් ගිහින් මේ ෆොටෝ නිසා තමයි එහෙම වෙන්නේ කියලා අනුට කියනවා. ඔයාගේ හැම මතකෙම මගේ ගැන තියෙන කැමැත්ත පේනවා කියලා අර්ජුන් අනුට කියනවා. ඒක කැමැත්තක් නෙවෙයි අර්ජුන් ආදරයක්. ඒ ආදරේ සදහටම ඔයා ළඟම තියන්න හීන මැව්වා මං ගොඩක්. ඔයාගේ වැරදි හැම එකක්ම මං ඉවසුවා. කසාද බැඳලා මට ලං වුණාම ඔයා වෙනස් වෙයි කියලා තමයි මං හිතුවේ. ඒත් මේ මෝඩයාට ඒව කිසිම දෙයක් තේරුන්නේ නැහැ. ඔයාට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. උගුලකට කොටු කරගෙන මං මාවම රේප් කරගත්තා කියලා තමයි ඔයා මට අන්තිමේටම කිව්වේ කියලා අනු අර්ජුන්ට කියනවා. එහෙම කිව්වේ නෑ කියලා අර්ජුන් කියනවා. එතකොට අනු කියනවා ඒක තමයි ඔයා තේරුම් කරේ කියලා. ඒ හැමදේම මට අත්හැරලා ඉන්න පුළුවන්. ඒත් මේ බඩට තට්ටු කරලා ඔයා මේක එපා කියලා කිව්වහම ඒ තප්පරේදීම මට ඔයාව ඕනේ නෑ කියලා මං තීරණය කරා කියලා අනු කියනවා. ඉතින් සෙනෙහස වගේම ඒ තරමටම අනුගේ ගෑනු හිත ගොඩක් තද වුණා. ඉතින් එයා අර්ජුන් කොච්චර සමාව ගත්තත් ඒක පිළිගන්න ලෑස්ති උනේ නෑ. අනු ඔයයි මගේ පළවෙනි ක්‍රෂ් එක. ඔය බඩේ ඉන්න දරුවා පයින් ගහලා මට තේරුම් කරනකම් මට මේ කිසි දෙයක් තේරුන්නේ නැහැ කියලා අර්ජුන් කියනවා. කරපු ප්‍රාර්ථනාවට රෝස පාට ගවුමක් ඇඳගෙන රෝස පාට සපත්තු දෙකක් දාගෙන ඉන්න ඔයාව දෙවියෝ මට පෙන්නුවා. ඒ කෙල්ලව දැකපු ගමන් මං ආදරෙන් බැඳුනා අනු. ඒත් ටික කාලයක් යද්දි එයා ගැන මට ඉරිසියාවක් ඇති වුණා. ඒ ඉරිසියාවම තමයි පස්සේ කාලික වෛරයක් බවට පත් උනේ. ඒ නිසායි මෙච්චර දවසක් ඔයා මගේ ළඟ ඉඳලත් ඕන් නෑ කියලා මට හිතුනේ කියලා අර්ජුන් කියනවා. ඒත් දැන් මගේ වැරද්ද තේරුම් අරගෙන ඔයාගේ ඉස්සරහට එද්දි මාව එපා කියනවද ඔයා? මට එක අවස්ථාවක් දෙන්න ඒ වෛරය ආදරයක් බවට මාරු කරන්නම් කියලා අර්ජුන් අනුගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේදී එකපාර අනුට ප්‍රසූත වේදනාවක් ඇති වෙනවා. අර්ජුන් අනුව ඉක්මනට හොස්පිටල් එකට අරන් යනවා. ඉතින් බබා ඉපදෙනවත් එක්කම අම්මලා හොස්පිටල් එකට එනවා. මේ එද්දි අර්ජුන් හිනාවයගෙන එයාලව මගහැරලා එතනින් යනවා. ඉතින් තාත්තා අර්ජුන් පස්සෙන්ම ඇවිල්ලා මොකද උනේ කියලා අහනවා. කොච්චර බය වුණාද කොච්චර ඇඬුවද දන්නවද තාත්තේ කියලා අර්ජුන් අහනවා. තාත්තා අහනවා අනූද පුතේ කියලා. අර්ජුන් කියන්නේ නෑ තාත්තේ බබා කියලා. අර්ජුන් ඊළඟට තාත්තට කියන්නේ අඬද්දි කොයිතරම් හුරතලයක් තියෙනවද කියලා දන්නවද තාත්තේ කියලා. ඉතින් මේ වෙලාවේදී තාත්තා බබාද කියලා අහනකොට අර්ජුන් කියනවා නෑ තාත්තේ අනූ කියලා. මගේ ඇඟිල්ලෙන් අල්ලගෙන පොඩ්ඩක්වත් අතෑරියේ නෑ දන්නවද තාත්තේ කියලා අර්ජුන් අහනකොට තාත්තා අහනවා අනූද කියලා. නෑ තාත්තේ බබා කියලා අර්ජුන් උත්තර දෙනවා. නිදිමත ඇස් දිහා බලාගෙන එකපාරක් hina වුණා. අම්මෝ ඒ හැංගීම මිල කරන්න බෑ අර්ජුන් කියනවා. ඉතින් තාත්තා අහනවා අනූද බබාද කියලා. නෑ තාත්තේ දෙන්නම කියලා අර්ජුන් ගොඩක් සතුටින් කියනවා. පිරිමි හිතේ තියෙන ඒ හැංගීම තවත් පිරිමියෙක්ට ගොඩක් හොඳට තේරෙනවනේ. ඉතින් අර්ජුන් මේ වෙලාවේදී තාත්තට කියනවා තියටර් එකට යන්න කලින් අනු ගැන ආදරයක් විතරයි තිබුණේ තාත්තේ. ඒත් ඇතුළට ගියාට පස්සේ එයා කෙරෙහි මගේ හිතේ පුදුම ගෞරවයක් ඇති වුණා කියලා අර්ජුන් කියනවා. ඒ මොනතරම් ලොකු දරාගැනිල්ලක්ද තාත්තේ කියලා අර්ජුන් අහනවා. ඉතින් තාත්තා අහනවා වේදනාවද කියලා. අනු අර්ජුන්ව දරාගත්ත හැම මොහොතක්ම මතක් කරගන්න අර්ජුන් මාවත් කියලා කියනවා. ඉතින් ඔන්න අපේ ඇස්වල කඳුලකුත් ඉතුරු කරලා ඒ ආදර කතාවටත් අර්ථයක් ගේනවා. ඔයාලා දන්නවද? ඒත් අනුගේ සැරනම් අඩු වෙලා නැහැ. බබාගේ බඩු ටික අරන් අර්ජුන් පරක්කු වෙලා ආවා කියලා අනු බනිනවා අර්ජුන්ට හොඳටම. කියවිල්ල අහන් ඉන්න බැරි අර්ජුන් අනුවට චොක්ලට් එකක් දෙනවා. ඉතින් අනු මේක අරගෙන කියනවා චොක්ලට් එකට රැවටුණු කාලේ ගියා ඉස්සර තමයි කේන්තියයි ආදරේ දෙකම ඔයාට පෙන්නුවේ. ඒත් දැන් මට ආදරේ පෙන්වන්න මෙයා ඉන්නවා. කේන්තිය ඔයාට විතරයි කියලා ලස්සන මුණ ගැහිමකුත් එක්ක ඒ ආදර කතාව ඉවර වෙනවා. ඉතින් ඔන්න ඒ ආදර කතාවත් ඒ විදිහට ඉවර වුණා. මගේ කියවිල්ල අහන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ channel එක subscribe කරලා ඔයාලගේ මේ ෆිල්ම් එක ගැන තියෙන අදහස් අපිට comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකක් එක්ක ආයෙ ඔයාලා හමුවට එනකන් ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.